හායි අද අපි හදන්න පුළුවන් ටුවර් එකක් යන්න. දවස් 7ක අවුරුදු නිවාඩුවක් ලැබුණා කැම්පස් එකේ නිවාඩුව. එතකොට මම හිතුවා මගේ කාලෙකින් දැක්ක නැති යාළුවෝ දෙන්නෙක් ගෙදර ගිහිල්ලා එන්න. අපේ ගෙදර මාතර තිබ්බට යාළුවන්ගේ ගෙවල් දෙක තියෙන්නේ ඊට වඩා ගොඩාක් දුර. හම්බන්තොට දිස්ත්‍රික්කයට යන්න ඕන. අනිත් එක්කෙනා මාතර දිස්ත්‍රික්කයේ සබරගමු පළාතේ කෙළවරට යන්න ඕන. එතකොට මට යන්න වෙනවා කටුවනට, මට යන්න වෙනවා ඌරුගොක්කට. ඒ වගේම අපේ නැන්ද බලන්නත් ඒකම යන්න පුළුවන් නිසා මම තීරණය කරා දෙනියායටත් ගිහිල්ලා එන්න. මේ ඔක්කොටම කලින් ගෙදර තියලා තිබ්බ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික එළියෙන් තියන්න මට හිතුණා. මොකද නැත්තම් වතුර නැතුව අවුව නැතුව මේ පැල ටික මං එනකොට මැරිලා තියේ. මම මීට කලින් බයික් එකේ තනියම මෙච්චර දුරක් ගිහිල්ලා නැහැ. මේක තමයි පළවෙනි වතාව. මේ සතිය ඉවර වෙද්දි දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුනම හරහා මට යන්න වෙනවා. ටිකක් උදෙන් යන්න හිටියට අදත් පරක් වුණා. සාමාන්‍ය විදියට මම සාමාන්‍යයෙන් ගාල්ල ටවුන් එක පහු කරගෙන යන්නේ. ඒ වෙනුවට මම වෙනත් පාරවල් පාවිච්චි කරලා යනවා. මොකද ගාල්ල ටවුන් එක කියන්නේ ගොඩක් බිසි ටවුන් එකක්. මේ පාර මාරම හුලන් තියෙන පාරක්. ඒ වගේම ලස්සන වෙරළ තීරයන් කියන තඩුවක් නැහැ. මේ ගාල්ලේ නම් මාතරට යද්දි උණවට හරියදී හම්බෙන ලස්සන තැනක්. මෙතන සමහරට නාන්න පුළුවන් ඇති මොකද පඩිපෙළවල් හදලා තියෙනවා. මෙතන කොරල් පර ගොඩක් තියෙන නිසා වෙන්නේ නැති වතුර හරි පැහැදිලි. නාන්න ගියාපු වතුර ටික. මේ තියෙන්නේ කොග්ගල එයාපෝට් එක. මෙතන තියෙන විශේෂත්වයක් කියන්නේ ගුවන් මාර්ගය, මුහුදු මාර්ගය, ඒ වගේම රේල් පාර, ඒ වගේම සාමාන්‍ය මාර්ගය. මේ හතරම එකට හම්බෙන ස්ථානයක්. මේ වගේ ස්ථාන ලෝකේ හරිම විරලයි. මම එච්චර හෝම් සික් එක තියෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම වැඩි ගෙදර එන්නේ නැහැ. හැබැයි ගෙදර ආවට පස්සේ මෙන්න මේ ළිඳෙන් නාන එක තරම් වෙන මුකුත් මට අවශ්‍ය නැහැ. මොකද මේ ළිඳේ තියෙන වතුර මාරම විදියට කූල්. හැමදාම ටැප් ලයින් වල වතුර නාලා ගෙදර ආවට පස්සේ මේකෙන් නානවා කියන්නේ වෙනම ලෙවල් එකක්. හවස් වෙලා පොඩ්ඩක් ඉතින් ගමවඩේ රවුමක් යන්න හිතුවා. ඉතින් මේ යන ගමන් පේන අපේ ගම. මහ ලොකු ගමක් නෙමෙයි. හැබැයි පොඩ්ඩක් ලස්සන ගමක්. අපේ අම්මට අවුරුද්දට කැවුම් හදන්න හිතිලා. ඉතින් YouTube එකෙන් බලාගෙන එයා කැවුම් හදනවා. කිසි ප්‍රශ්නයක් නැතුව අවුරුද්දත් සාමාන්‍ය විදිහට සමරනවා. ඊට පස්සේ මට දැන් හෙට ඉතුරු වෙලා තියෙන්නේ මගේ ගමනේ ඉතුරු ටික යන්න. එතකොට මම මුලින්ම යන්න ඕන කටුවන්ට. කටුවන කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන පුංචි ගමක්. මේක පුංචි කිව්වට පොඩ්ඩක් ප්‍රසිද්ධ ගමක්. මොකද මේකේ ලන්දේසි හදපු කොටුවක් පවා තියෙනවා. ඒ වගේම මේ පැත්තට යනකොට යසන වෙල්යායවල් කඳු තැනිතලා පහු කරගෙන තමයි යන්න වෙන්නේ. ඉස්සර ආපු මහ ගම් වතුරකට මේ කටුවන ප්‍රදේශය මාරම විදිහට යට වුණාලු. ඉතින් ඒ ගැන ලියවෙච්ච සින්දුත් තියෙනවා. කොහොම වුණත් මේ පාර නම් මාරම ලස්සනයි. කෙලින්ම තියෙන පාරක්.
කටුවනින් දවල්ටත් කාලා ඌරු බුක්කට යන්න පිටත් වුණා. ඒ පාර නම් එච්චර හොඳ පාරක් නෙමෙයි. ටිකක් පල්ලමුත් වැඩි. ඒ වගේම පාරෙත් එච්චර හොඳ කන්ඩිෂන් එකක් නැහැ. හැබැයි හරි ලස්සනයි. ඈත පේන කන්දක් දිහා බලාගෙන දිගටම පැදගෙන යන්න පුළුවන්. මේ තියෙන්නේ ඌරුබොක පස්ගොඩ තියෙන පුංචි ගමක්. මේ ගමට උඩින් පේන ලස්සන කන්ද තමයි රම්මලේ කන්ද කියලා කියන්නේ. මන් දැන් අර පේන කන්ද මුදුන හරියට යන්න ඕනේ. ටිකක් අඳුරත් වැටිගෙන එනවා. ඒ නිසා මට ඉක්මන් කරන්නත් වෙනවා. මොකද මේ පාරවල් එච්චර කළුවරේ පදින්න හොඳ පාරවල් නෙමෙයි. මීදුම එනවා, ඒ වගේම ලිස්සනවා, ඒ වගේම පාරවලුත් හොඳට නැහැ. කොහොම හරි දැන් ආපහු හැරිල්ලක් නැහැ. අවුරුදු දවස් නිසා පාරේ වැඩි වාහනත් නැහැ. ඒ නිසා කිසිම බාධාවක් නැතුව යන්න පුළුවන්. දිගටම කඳු නැගලා මේ තියෙන මට නගින්න තියෙන අන්තිම කන්ද. මේකෙන් පස්සේ මම දිගටම යන්නේ තැනි තලාවක. බලන්නකො පාර දෙපැත්තෙම ලස්සන තේවතු තියෙනවා. මේ තැනට ලස්සනට පේනවා ගොංගල කඳු මුදුන. මේ පාර යන්නේ සූරියකන්දට. ඒ වගේම මම ආවේ ඇඹිලිපිටිය පැත්තෙන්. මෙතන තියෙනවා ලස්සන පුංචි වතුර පාරක්. පරිසරය නම් හරිම නිශ්ශබ්දයි. මෙතනට කියන්නේ අලිවාඩිය හන්දිය කියලා. ඇතරම් මම දන්නේ මෙතෙන්ට අලිවාඩිය කියන්නේ ඇයි කියලා. සමහර විට මේ පැත්තේ ඉන්න කඳු කරාලි මේ හරියේ ඉඳලා තියෙන්න පුළුවන්. ඔය ඈත පේන්නේ ඌව පළාත. ඇඹිලිපිටිය සූරියව පැත්ත. අපි මෙහෙට ආවේ මේ ඉස්සරහින් පේන කන්ද පිටිපස්ස පැත්තේ ඉඳලා. ඊළඟ දවසේ මට මාමව ගෙනihin දාන්න ඕන එයාගේ තේ වත්තට. මේ ගමනට මං කැමැත්තෙන්ම යන්න ලෑස්ති වුණේ මේ පාර හරි ලස්සන පාරක් නිසා. බලන්න මේ ඉස්සරහින් පේන්නේ ගොංගල කන්ද. හැබැයි මේ වෙලාවේ නම් ගොංගල වාට පේන්නේ නැහැ. මොකද මාර විදියට මීදුමෙන් වැහිලා. මේ පාලම ළඟදී හැදුවේ. ඊට කලින් තිබ්බේ පොඩි පාලමක්. මේ යටින් ගලාගෙන යන්නේ ගින්ගඟ. මේක ඇත්තටම පුංචි නිම්නයක තියෙන ගම්මානයක්. මේ ගම්මානයේ නම උල්ලින්දුවාව. මේ උල්ලින්දුවාව ගම්මානය වටේම තියෙන්නේ කඳු. එක පැත්තකින් සබරගමු කඳු වැටිය, මේ වලට පේන්නේ ලස්සන ගොංගල කඳු වැටිය. මේ ඈතින් පේන්නේ ගොංගල කන්ද. ගොංගල කන්ද කියන්නේ සබරගමුවේ තියෙන උසම කන්ද. අනිත් පැත්තෙන් තියෙන්නේ ඌරු බොක්කත් එක්ක තියෙන ඉත්තෑ කන්ද කියන කඳු වැටිය. මේ නිම්නය හරහා තමයි ගින්ගඟ ගලා යන්නේ. ගින්ගඟ පටන් ගන්න ඔය ගොංගල කන්දේ. මේ ඈතින් පේන්නේ ආණ්ඩාරදිනිය එනසල්වත්ත වගේ සංචාරක ආකර්ෂණයක් තියෙන පැති. ඒ වගේම සිංහරාජ වනාන්තරය තමයි මේ කඳු වලට උඩින්ම පිහිටලා තියෙන්නේ. මේක හරි ලස්සන ගම්මානයක්. මේ ගමට කියන්නේ සාම ගම කියලා. එතකොට මේ ගම තියෙන්නේ උල්ලින්දුවාව ගමට උඩින්. ගොඩාක් තේවතු වට කරගෙන තමයි මේ ගම තියෙන්නේ. මේ ගමේ ගොඩක් දෙමළ ජනතාව සහ සිංහල ජනතාව සහයෝගයෙන් ජීවත් වෙන ගමක්. ඉතින් අද මම ගෙදර යන දවස. කොච්චර කැමති වුණත් ඉතින් මෙහෙ ඉන්න බෑනේ. කැම්පස් පටන් ගන්නවනේ. ඒ නිසා මට යන්න වෙලා තියෙනවා.
මේ ඉතින් ලස්සන තේවතු මේ වගේ කඳු තියෙන පැත්තක් දාලා යන එක ඉතින් ලේසි නෑ. මේ පහලින් පේන්නේ මම කලින් බයික් එක පැදගෙන ගියපු ලස්සන නිම්නය. ඊට උඩින් ජටාව වගේ තියෙන්නේ ලස්සන ගොංගල කඳු වැටිය. දැන් මීදු මයින් වෙලා හොඳ ලස්සන පැහැදිලිව ගොංගල පේනවා. මේ පාරවල් පවා තේදලු ප්‍රවාහනය සඳහා සුදු ජාතිකයන් හදපු පාරවල් කියලා තමයි කියන්නේ. ඉතින් මේ වගේ ඉස්සර තිබුණා කියන්නේ ගොඩක්ම පඩි පෙළවල් ඒ වගේම සරල පාරක්. දැන් ටික ටික මේවා නවීකරණය වෙලා මේ තියෙන පළාත් මායිම සබරගම්මෝ සහ දකුණු පළාත වෙන් කරන ප්‍රධාන මායිම. හරිම ලස්සන පාරක්. ඒ 17 කියන ප්‍රධාන මාර්ගයක් තමයි මේක. හැබැයි මේක මහ ලොකු පළලක් තියෙන පාරක් නෙමෙයි. හැබැයි මාරම ලස්සන කඳු දර්ශනයක් තියෙන පාරක්. මේ ඈතින් පේන එනසල්වත්ත සහ සිංහරාජ කඳු වැටිය. මේ හරිය කීප පාරක් නාය ගියපු නිසා දැන් ප්‍රතිසංස්කරණය කරලා පාර අලුතෙන් හදලා තියෙනවා. එහෙම නැත්නම් මේකෙ දිගටම තිබ්බේ කැඩිච්ච පාරක්. කාලයත් එක්ක වැහිලා ගිහපු මේ ප්‍රදේශෙ තිබ්බ විශාලතම තේ ෆැක්ටරි එක. ඉතින් මේ තේ ෆැක්ටරි එකට පිටිපස්සෙන් මේ පේන්නේ සූරියකන්ද මෝර්නිං සයිඩ් ඒ වගේම ඒ ආසන්න සංචාරක කැම්පින් කරන ප්‍රදේශය. මේ තියෙන්නේ යටත් විජිත කාලේ නම්ම බැඳලා තිබ්බ ගල් බැමි. මේ ගල් බැමි ගලින් ගල එකතු කරලා හරිම පිළිවෙලට බැඳලා තියෙනවා. මේවා සූරියකන්ද දක්වාම මේ පහර දිගටම බලා ගන්න පුළුවන්. මෙතනින් එහාට දෙනියායට එනකම්ම පාර ගොඩක් හොඳයි. ඊට පස්සෙත් පාර ඇත්තටම සාපේක්ෂව හොඳයි. දෙනියා ඉඳන් රත්නපුරට යන්න පැය 5කට වඩා කාලයක් යනවා. ඉතින් මේ බස් එක යන්නේ රත්නපුරට. බොහෝ විට හවස් වරුවේ යන බස් එක රක්වානට විතරයි යන්නේ. අනිත් උදේ වරු බස් නම් රත්නපුරටම යනවා. හරිම ලස්සන ප්‍රදේශයක්. ඒ වගේම හරිම ලස්සන ගමනක්. ආපහු පල්ලම් බහින්න කාලේ හරි. ඉතින් මේ 17 මාර්ගය ඔස්සේ පහළට බහිනකොට මේ දකුණු අත පැත්තෙන් පේන්නේ සිංහරාජයේ දකුණු පැත්තේ මායිම දියදාව වැසි වනාන්තරය. ඒකත් ඊටාම රක්ෂිත වනාන්තරයක්. මේ ප්‍රදේශෙම තියෙන්නේ මාරම සිසිලසක්. ඒ වගේම තනින් තන වතුර පාරවල් පාරට කඩාගෙන වැටෙනවා. ඒ වගේම කාණු හරහා ලොකු වතුර පාරක් යනවා වහිද්දි එහෙම මේ පාරවල් වල. දකුණු පළාතේ ප්‍රධානම කෝරළයක් මොරවක් කෝරළේ. අපි පුංචි කාලේ මේවට කිව්වේ හොර කුරුල්ලෝ කියලා. ඒක කුරුල්ලෙක් වගේ උඩින් ඉඳන් කැරකි පාත් වෙන නිසා මේ තියෙන්නේ හොර ශාකයක බීජයක්. ඉස්සර නම් හැමතැනම තිබ්බට දැන් තියෙන්නේ මේවා වනාන්තරවල විතරයි දැව සඳහා කපන නිසා. අවසානයේට මම දැකපු දර්ශනය ලස්සනයි කියන්න පුළුවන් දර්ශනය තමයි මේ ලස්සන තේවත්ත. ඊට එහා පැත්තේ ලස්සන පාම් ගස් ගොඩක් තියෙනවා. ඒ වගේම මේ තේවත්ත මාරම ලස්සන view point එකක්. ඉතින් අදට මගේ ගමන ඉවරයි. මම ගෙදරට ආවා. තවත් ලස්සන වැදගත් වීඩියෝ එකකින් ඊළඟට හමු වෙමු.